මේ පෝට් සිටි එකේ දිගට හරහට බදු සහන දෙනවා. අපේ පාරම්පරික රසයට නම් පියෝඩෙල් ඔරිජිනල් විතරමයි කොපි කලාට සම කරන්න බෑ. මම සභාගත කරනවා එක ආයතනයකට සියලු ආදායම් ලාභ හා බෙදා දෙනු ලබන ලාභාංශ මත මෙම පතේ නිශ්චිතව දක්වා ඇති සියලු බදු වලින් නිදහස් කරනවා. මේක විශ්වාස කරන්න පුළුවන් ද කරු ඇමතුමා? තව එකක් තියෙනවා අවුරුදු කෙල කෝටියක්ම මේක නිදහස් කරන බදු. කොහොමද මෙහෙම කරන්නේ? අහිංසක මිනිස්සුන්ගේ 18ට බද්ද වැඩි කරනවා. ජීවිත කාලයටම බද්ද නිදහස් කරනවා. රටේ ජනතාවට බදු වැඩි කරන ගමන් දේශපාලන හෙන්චයියන්ට බදු සහන දෙනවා කියලා කියන්න තමයි එතුමා උත්සාහ කෙරුවේ. එතුමා සභාගත කරනවා ලේඛනයක්. ඒකට කියන්නේ කොලේ වහලා ගහනවායි කියලා. මේ තියෙන්නේ ඊයේ ගත්ත ගැසට් නිවේදනය. ඒ ලයිස්තුවම මේකේ සඳහන් වෙනවා මොනවද මේ ව්‍යාපාර කියන එක සම්බන්ධ. එමුණුම දෙකේ සඳහන් වෙනවා මොනවද ඒ අයට ලබලා දෙන සහන කියන එක සම්බන්ධව. හරියටම කවදා සිට කවදා වෙනකන්ද බදු සහන දෙන්නේ කියන එක හතරවෙනි යමුණුමේ තියෙනවා. දැන් මොකද්ද හර්ෂ සිල්වා මැතිතුමා කරන්නේ කොලේ වහලා ගහනවා කියලා අපි කියන්නේ ඇයි? අන්තිම විනාඩි 5 ඇවිල්ලා බරපතල චෝදනාවක් කරනවා රටේ මිනිස්සුන්ට වැට්ටක වැඩි කරලා ගජමිතුරන්ට හෙන්චයියන්ට බදු සහන දෙනවා කියලා මේ කාල සීමාව දක්වන්නේ නැති ඇමුණුම 3 විතරක් පෙන්නලා සභාගත කරනවා. දැන් මේ ගැසට් එකත් එක්ක මේ ඇමුණුම් සියරම අපේ මේසෙ උඩ තියෙනවා පාර්ලිමේන්තුවේ. නමුත් හිතාමතා පාර්ලිමේන්තුව සහ මේ රටේ ජනතාව නොමග යවලා තුට්ටු දෙකේ දේශපාලනය කිරීමට හර්ෂ සිල්වා මැතිතුමා වගේ කෙනෙක් ඉදිරිපත් වීම පිළිබඳව මගේ බරපතල කනගාටුව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට අවශ්‍යයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.